දරුණු නාගයෙක්ගේ පණ ගැහෙන හදවතක් කිසිම හැපීමක් නැතුව අමුවෙන් ගිලෙන මිනිස්සු ගැන ඔයා අහලා තියෙනවද? වියට්නාමයේ සමහර ප්‍රදේශවල මිනිස්සු විශ්වාස කරනවා නාගයින්ගේ රුධිරය සහ හදවත කියන්නේ ශරීරයට අසීමිත ශක්තියක් සහ නිරෝගීකමක් දෙන සම්ප්‍රදායික ඖෂධයක් කියලා. මෙතනදී ඔවුන් ඉතාමත් ප්‍රවේශමෙන් සහ විශේෂිත ක්‍රමයකට නාගයාගේ ගැහෙන හදවත ශරීරයෙන් වෙන් කරගන්නවා. මෙතන තියෙන පුදුම සහගතම විද්‍යාත්මක කරුණ තමයි සතාගෙන් වෙන් කළාට පස්සෙත් මේ හදවත විනාඩි කිහිපයක් යනකම් එළියේ තියන් ගැහෙන එක. ඒකට හේතුව උරගයින්ගේ හෘද පේශි සහ ස්නායු පද්ධතියේ තියෙන විශේෂිත ක්‍රියාකාරීත්වයයි. ඉතින් මේ තාමත් ස්පන්දනය වෙන හදවත වීදුරුවකට දාලා සම්ප්‍රදායික පානයක් එක්ක කලවම් කරලා කිසිම හැපීමක් නැතුව එකපාරින්ම පණ පිටින් ගිලිනවා. මේක කන කෙනාට හදවත බඩවැල් ඇස්සෙන් පල්ලෙහාට යනකොටත් ඒක ගැහෙනවා දැනෙනවලු. දකිද්දිත් අප්පිරිය හිතුණට මේක ලෝකයේ තියෙන තවත් වෙනස්ම සංස්කෘතික රහසක්. දැක්කමත් ඇඟ හිරිවැටෙන මේ සම්ප්‍රදාය ගැන ඔයා මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම ඔයාගේ අදහසත් පල්ලෙහෙන් එකතු කරන්න.